කතානායකතුමනි මේ අයවැය පිළිබඳව ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ නම කිව්වේ නැහැ. ඔබතුමා කතා කරේ නැහැ. මේ කතාව පටන් ගත්ත වෙලාවෙම ගරු මන්ත්‍රීතුමා නමක් කිව්වේ නැහැ. ගැරන්ටියට කරුණාකර වාඩි වෙන්න. කරුණාකර වාඩි වෙන්න ගරු මන්ත්‍රීතුමා. යන්න ඕනේ නැහැ. ඔබතුමා මේක බාධා කරනවා නම් මට ඔබතුමා එළියට යවන්න වෙනවා. සිද්ධිය කියනකොට කට්ටිය මාට්ටු වෙනවා. ඒ නිසා මේ අපි 2026 ගරු මන්ත්‍රීතුමා ගරු සුජීවසේන මන්ත්‍රීතුමා ඔබතුමා වාඩි වෙන්න. ගරු මන්ත්‍රීතුමා වාඩි වෙන්න. තාම මොනවද කතා කරන්නේ ඉතින්? ඒ නිසා ගරු නියෝජ්‍ය ගරු මන්ත්‍රීතුමා ගරු සුජීවසේන මන්ත්‍රීතුමා වාඩි වෙන්න. ගරු මන්ත්‍රීතුමා බාධා කිරීම වලට වාඩි වෙන්න. ගරු කතානායකතුමනි මේ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට දැන් මේ සිංහල තේරෙනවද? අයවැය පිළිබඳව Honorable Sujiva Singh, can you sit down? පිළිබඳව මේ ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර් නැ කරුණා මන්ත්‍රීතුමා වාඩි වෙන්න. මොකද්ද මේ ආර්ථික වර්ධනය ඔබතුමා පොයින්ට් දැන් ඔය නමක් කිව්වේ නැහැ මෙතුමා නමක් කිව්වේ නැහැ. ඔබතුමා විවිධාංගීකරණය වාඩි වෙන්න. ඔබතුමා වාඩි වෙන්නේ නැත්නම් මම මේක එළියට දානවා. ඔබතුමාට මේ මොකද්ද මේ කරදරේ? ඔබතුමාලා මේ විනය ඩිසිප්ලින් එකක් ඇතුව හැදිරෙන්නකෝ. ඔබතුමාගේ නම කිව්වේ නෑනේ කරු මන්ත්‍රීතුමා. ඔබතුමා නෑ. ඔබතුමා නම කිව්වේ නෑ කරු මන්ත්‍රීතුමා. එතකොට මගේ වෙලාව. ඔබතුමාගේ නම කිව්වේ නෑ කරු මන්ත්‍රීතුමා. අර කතානායකතුමනි ඔබතුමා පොයින්ට් එක මොකද්ද කියන්නේ? Mike, give me the mic. Thank you. පාර්ලිමේන්තුවේ කවරෝ කටයුතු නිවැරදි ක්‍රමවේද අනුගමනය කරන ලැබෙන්නේ තිබේ දැනන කරලා අපි යන්න මන්ත්‍රීවරු ප්‍රශ්න කර හැකිය. කරු කතානායකතුමා කියන්නේ අර අපේ මේ මන්ත්‍රීතුමිය ළඟ ඉන්න එපා කියලා රට අරන් යයි කියලා මේ මෙතුමා. ගරු මන්ත්‍රීතුමා පොයින්ට් එකක් නේ. මොකද්ද මේ නාටකමක් නේ කරන්නේ ගරු මන්ත්‍රීතුමා. ගරු අමාත්‍යතුමා. මේ ඔය විදිහට අසභ්‍ය විදිහට ඔබතුමා හැසිරෙන්න එපා. නෑ ඔබතුමා අසභ්‍ය විදිහට මේ පොයින්ට් එකක් නෙවෙයි කරු මන්ත්‍රීතුමා. පොයින්ට් එකක් නෙවෙයි. පොයින්ට් එකක් නැතුව නිකම් මරුන මේ මොකද්ද මේ ඔබතුමායි මේ අසභ්‍ය විදිහට හැසිරෙන්නේ. ගරු කතානායකතුමනි පොයින්ට් ඔෆ් ඕඩර් එක මොකද්ද ගරු මන්ත්‍රීතුමනි? අනුවක කිසිම මන්ත්‍රීවරයෙකු වෙනත් මන්ත්‍රීවරයෙකුට අයුතු ආරෝපිත චෝදනාවක් කිරීම හෝ වෙනත් මන්ත්‍රීවරයෙකුගේ පෞද්ගලික කටයුතු සම්බන්ධයෙන් සඳහන් කිරීම කරනු නොලැබිය යුතුය කියන එක. ගරු මන්ත්‍රීතුමිය අදාළ කාරණාව මොන කාරණාවද ඔබ කතානායකතුමනි මීට දවස් දෙකකට ඉස්සෙල්ලා මම හිතන්නේ සඳුදා දිනේදී ගරු සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා විසින් හිරුනි විජේසිංහ මන්ත්‍රීතුමිය එල්ල කරගනිමින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමයි මම මේ පොයින්ට් එක රේස් කරන්නේ. මේක ඇත්තටම ඒ වෙලාවේ මම පාර්ලිමේන්තුවේ සිටියේ නැහැ. නමුත් මේක සමාජ මාධ්‍ය තුල සැරිසරණය වෙනවා ක්ලිප් එකක් හැටියට එඩිට් කරලා මේ යන ක්ලිප් එකක් හැටියට තියෙනවා. සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා හිරුනි විජේසිංහ මන්ත්‍රීතුමියට කියනවා මන්ත්‍රීතුමියට නෙවෙයි අතර වසන්ත සමරසිංහ ඇමතිතුමා එක්ක තියෙන සංවාදයකදී හිරුනි විජේසිංහ මන්ත්‍රීතුමිය වසන්ත සමරසිංහ ඇමතිතුමා එහා පැත්තේ ඉඳගෙන ඉන්න එක පොයින්ට් කරලා කියනවා පොයින්ට් ඔෆ් ඕඩර් එකක් අරගෙන කතානායකතුමනි ඇමතිතුමා ගාව ඉඳගෙන මන්ත්‍රීතුමියට කියන රට අරගෙන යයිද කියලා දන්නේ නැහැ කියලා. මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවට മന്ത്രിවරයන් ඇවිල්ලා ඉන්නේ කාන්තාවන් ඇවිල්ලා ඉන්නේ දේශපාලනය කිරීමට ඇවිල්ලා ඉන්නේ. අපේ රටේ දේශපාලනය තුල කාන්තාවන්ට ලබා දීලා තියෙන නියෝජනය පසුගිය වසර තුල ඉතාමත් මෙච්චර කල් තිබුණේ 5% වගේ මට්ටමක අපිට ඒකට ඩබල් කරගන්න පුළුවන් වුණා ගිය අවුරුද්දේ 10%කට ආසන්න මට්ටමකට. හිරිනු විජේසිංහ മന്ത്രിතුමිය පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්නේ කාන්තාවක් හැටියට දේශපාලනය කිරීමට. තමන්ගේ ජනතාව නියෝජනය කිරීමට තමයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්නේ. එතකොට එවැනි മന്ത്രിවරියක් අලලා ඒ ආකාරයට උසුළු විසුළු කිරීම හෝ එහෙම ස්ත්‍රී විරෝධී ප්‍රකාශයක් ඇත්තරම മന്ത്രിතුමා විසින් සිද්ධ කරන්නේ මම හිතන්නේ පළවෙනි කාරණය ඒක හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කළ යුතුයි മന്ത്രിතුමායි කියන කාරණය. දෙවෙනි කාරණය සුජීව සේනසිංහ മന്ത്രിතුමා ප්‍රසිද්ධියේ හිරුනි විජේසිංහ മന്ത്രിතුමියගෙන් සමාව ගන්නට ඕන එවැනි ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුල മന്ത്രിවරියක් එල්ල කරගෙන එවැනි ප්‍රකාශයක් සිද්ධ කිරීම සම්බන්ධයෙන් මම බලාපොරොත්තු වෙනවා කතානායකතුමා ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමක් කරයි කියලා. මොකද පාර්ලිමේන්තුව ආදර්ශයක් වෙන්නට ඕන. දැන් ඊයේ සමාජ මාධ්‍ය තුල මේක විහිළුවක් වගේ කප දානවා. മന്ത്രിවරියක් ගැනයි මේ කතා කරන්නේ. දේශපාලනය කරන්නේ. තමන්ගේ ජනතාව නියෝජනය කරන්න මෙතනට ඇවිල්ලා ඉන්න කාන්තාවක් ගැනයි මේක කතා කරන්නේ. ලංකාවේ කාන්තාවන්ට දේශපාලනය කරන්න බැරි වෙනවා අපේ විපක්ෂයේ මේ ආකාරයේ ආදර්ශයන් දිගටම ජනතාවට ලබා දෙමින් යනවා නම් මම හිතන්නේ සමගි ජනබලවේගයේ විශේෂයෙන්ම മന്ത്രിවරයන් දෙන්නෙක් ඉන්නවා.
ඇත්තටම මට කනගාටුයි മന്ത്രിවරියන් මම දන්නේ නැහැ පක්ෂය තුලේ කාන්තාවන්ට තියෙන තත්ත්වය මොකක්ද කියන එකේ ප්‍රකාශ වලින් හොඳින් පේනවා. ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පක්ෂයක් හැටියට මම හිතනවා සුජීව සේනසිංහ මහත්මයා ගැන මීට වඩා බරපතලව කටයුතු කරයි කියලා. බොහොම ස්තුතියි කතානායකතුමනි වෙලාව ලබා දුන්නාට. ඒ සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කිරීමටත් මම ඉල්ලා සිටිනවා. එතුමිට ඉදිරිපත්